දෙරේ හිතනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි. පොඩක් ඉන්න සුදු මං එනවා ළඟටම දැන් හොඳයි. මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝ කරා ප්‍රශ්නේ. තොපි ඕනෙත් කරන්න ඵලියව. වංශ කීයක්වත් ආදායමක් නැද්ද? මට නම් මහත්මයා දාන මානවට ගියාම නම් ආදායම් තියෙනවා. එහෙම පොඩි ගාණක් තියෙන. දාන මානවට ගියාම ඉතින් සාමාන්‍ය නැති නෑ නේද? මසුරන් කිරේ ගරුඬ තලාවක සැලෙන නදින් ඔබ අමතන්නේ ආයුගේස වෙනවා මා ඔබ වෙත එනවා ආවා සොයා ආදරේ. Till it's cool, just cool, into the mouth. Nice. පොලිසියේ පොල් ගන්නද? උන්ගේ පිස්ටල් තියෙන මේ මේක කොටන්නද? ඈ ඒකවල ඒගොල්ලන් ස්ටෑන්ඩ් බයි ඉන්නවනේ. එසේනම් Twitter, Instagram, WhatsApp, program එබ්බි ඔක්කොම නතර කර යුතුයි. සිද්ධ වෙනවා. කුරතල් කිරිලි නෑ හාමුදුරුවවට අන්නේ. මොකද මට සුල්තාන් කරන්නේ? ධර්මයෙන් කවදාකවත් රටක් හදන්න බෑ. මතේ තියාගන්න. ධර්මිෂ සමාජයක් හදනවා කියලා මේ ගහලා අංක චුට්ටක් ගැහුවා කියලා රටක් විනාශ වෙන්නෙත් නෑ, කොල්ලෙක් විනාශ වෙන්නේ නෑ, දරුවෝ පුළුවන් තරම් හදන්න පුළුවන්. බදින්න බැරි වුණා මොකද මගේ මුදල් පසුම්බිය බත්තර මුලේ දාලා ඇවිල්ලා. විදේශ රටවල තොපේ පොකෝල් පුච්චෙනවා. දැන් කොහොමද මයිල් ගැලෙව්වා දැන් සැපද ඔබතුමාට? පැටියෝ හිතේ තියර ගංජා ඩිංග බුවේ හැටි දරු 10ක්වත් හදයි. ඇයි හාමුදුරනේ මේ ටැට්ටරි දාගත්තේ මේකට? මහත්මයා ගොඩේ මඩේ දෙක යන්න පුළුවන්. පන්සලත් දෝගන් තරුණ ප්‍රජාවක් ඉන්නවා කියන එක තමයි මේකේ තේරෙන්නේ. ඔව් ඒ අවුරුදු 60 65 කෙල්ල කොල්ල ටික අපිත් එක්ක ඉන්නේ. ඔව්. එයාගෙන් දෙපා. මොකෝනේ කච්චිය සුසුම්බුතේලා නැත්තම් උගේ කොන්ද කැල්ලා වගේ මේ ගංජා මිටියක් ගහපෙටිය උන්ට හොඳ මොරාලයක් කරන වරෙල්ලා යන්නේ කියලා ගංජා යාපෙටිය මේ වර්ධනය කළා ඒ නිෂ්පාදනය කළා ඒ ආර්ථිකය අරගෙන දැන් උදාහරණ පතායන් බයින් තායිලන්තේ පතායගේ හැර පුතුවා යන්නත් ඇති කොයි වහන්සේ වැඩලා තියෙනවා. මම නම් ගියා බොරු කියන්නේ මම Wait a minute. Who are you? අප්පට උදේ පාලේ වලේ කොහොමද කියලා වරේ යන්න ටිකක් විනෝද වෙන්න එක කොල්ලෝ ටික මචං වරෙන් යම් පොඩ්ඩක් මහත කොල්ලේ ජොයින්ට් එකක් ගෙවල් කියලා උඹ මැරෙන්නේ නැහැ.